ඔගොල්ලෝ ප්‍රයිම් ලෑන්ඩ් ෂෙයා එක ගන්න කලින් මේ දේවල් ගැන දැනුවත්ද? පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ට මතක ඇති බ්ලූ මවුන්ටන් කියලා කම්පැනි එක කලින් තිබ්බා. ඒගොල්ලන්ගේ බම්බලපිටියේ ඒ ලෑන්ඩ් එක ප්‍රයිම් ලෑන්ඩ්ස් ගන්නවා සම්පත් බැංක් ලකින් ඔක්ෂන් එකකින්. හැබැයි මේ කලින් බ්ලූ මවුන්ටන්ස් ලගේ බයස්ලා කියනවා මේක ෆෙයා බයින් එකක් නෙමෙයි, හරියට ඔක්ෂන් එක තිබ්බේ නැහැ කියලා. ඉතින් ඒ කෝට් එකේ තාම ඒ නඩුව යන ගමන් තියෙන්නේ. එතකොට මේක බයස්ලා කියන්නේ මේක මේ සම්පූර්ණ ට්‍රාන්සැක්ෂන් එක වොයිඩ් කරලා අලුතින් ෆෙයා ඔක්ෂන් එකක් පටන් ගන්න කියලා. ඉතින් ඒක තමයි පළවෙනි රෙඩ් ෆ්ලැග්. දෙවෙනි එක තමයි ඔයගොල්ලෝ බැලුවොත් එහෙම තව අලුත් මේකක් තමයි මරීනා බේ එක පෝට් සිටි එකේ. ගොඩක් කට්ටිය ෂෙයා එක ගන්න හේතුව තමයි පෝට් සිටි එකේ මේ ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක ප්‍රයිම් ලෑන්ඩ්ස් මේ ස්ටොක් එකට ලොකු බලපෑමක් තියෙයි කියලා. හැබැයි ඔයගොල්ලෝ මේ ස්ට්‍රක්චර් එක ගැන දැනුවත්ද? ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්ස් ඒ කියන්නේ ලිස්ටඩ් කම්පැනි එක ඇත්තටම පේරන්ට් කම්පැනි එක. පේරන්ට් කම්පැනි එක ප්‍රයිවට් කම්පැනි එකක්. ඒකේ කොටසක්. එතකොට එහෙම තියෙන වෙලාවක මේ මරීනා බේ එක පෝට් සිටි ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ වෙනම කම්පැනියක් විදිහට තමයි යන්නේ. එතකොට මේකේ බෙනිෆිට් එක ඇත්තටම ප්‍රයිම් රෙසිඩන්ස් මේ අපි ලිස්ටඩ් අපිට ගන්න පුළුවන් ෂෙයා එකකට හම්බ වෙනවද නැද්ද? ඕක තමයි දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක ඔයගොල්ලෝ බැලුවොත් එහෙම very recently ඩිරෙක්ටර්ස්ලා ප්‍රයිම් රෙසිඩන්ට් ඩිරෙක්ටර්ස්ලා 105කට ආසන්න ෂෙයාර්ස් ටිකක් විකුණනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ ලිස්ටඩ් කම්පැනි එකේ. මේක 1.5 බිලියන් විතර. ඉතින් ගොඩක් කට්ටිය මම හිතන්නේත් මේක ඒගොල්ලෝ යූස් කරන නැති අර බම්බලපිටියේ ප්‍රොජෙක්ට් එක බයි කරන්න වගේ දෙයකට. හැබැයි ඇයි කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක් එච්චර ලොකු ප්‍රමාණයක් ෂෙයාර් සෙල් කරන්නේ? මොකද ඒකද වැලුවේෂන් රියල් වැලුවේෂන් එක. මොකද මේ සෙල් එක වෙනකොට ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිස් එක තිබි රුපියල් 31යි ආසන්න ගානක. ඊට අමතරව ප්‍රධානම දේ කෑෂ් ෆ්ලෝස්. නිවුසස් ගොඩක් ගියා ප්‍රයිම් ලෑන්ඩ්ස් වල growth එක ගොඩක් වැඩි කියලා. හැබැයි ඕගොල්ලෝ හරියට බැලුවද කෑෂ් ෆ්ලෝස් මොකද වුනේ කියන්නේ? මොකද ප්‍රොෆිට් කියන්නේ ඇත්තට ඕන කෙනෙක්ට චේන්ජ් කරන්න පුළුවන්. Tamanට අවශ්‍ය විදිහට. හැබැයි කෑෂ් ෆ්ලෝස් කියන්නේ එහෙම දෙයක් බෑ. දැන් ඔයගොල්ලෝ කම්පෙයාර් කරොත් එහෙම ප්‍රොෆිට්ස් එක්ක කෑෂ් ෆ්ලෝ අපි කියනවා මේකට රේෂියෝ එකක්. කෑෂ් ෆ්ලෝ අපි බෙදුවොත් එහෙම ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් වලින් ප්‍රයිම් ලෑන්ඩ්ස් වගේ අලුත් ක්වාර්ටර් රිපෝට් එක අනුව ඒක මයිනස්. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව මාස 6ක් ඇතුළත ඒ කියන්නේ අන්තිම ඇනුවල් රිපෝට් එකෙන් පස්සේ ඉෂුව කරපු ලේටස්ට් ක්වාර්ටර් රිපෝට් එකත් එක්ක මයිනස්. ඒ කියන්නේ සහ ඒගොල්ලන්ගේ ඩෙප්ට් එක වැඩි වෙලා තිනවා almost 3 times. ඒක ඒගොල්ලන්ගේ long term සහ ඒගොල්ලන්ගේ බැංක් ඕවර්ඩ්‍රාෆ්ට් එකත් 3 times වැඩිලා තියෙනවා. So ඊට අමතරව ගොඩක් ප්‍රොජෙක්ට්ස් මේ වෙලාවේ ප්‍රයිම් ලෑන්ඩ්ස් පටන් ගන්න තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩක් ඒවා තියෙන්නේ තාම කම්ප්ලීෂන් 105 110 15 රේන්ජ් එකේ. ඒ කියන්නේ තව 80ක් 90ක් එකේ ගොඩක් තා ප්‍රොජෙක්ට්ස් ඉතුරු වෙලා තියෙනවා කරලා ඉවර කරන්න කම්ප්ලීෂන් රේට් එක. ඉතින් මේ වගේ තැනකදී සමහර කට්ටිය ඔයගොල්ලෝ දකින්න ඇති කියනවා එක එක සමාජ මාධ්‍යවල මෙහෙම ප්‍රයිම් ලෑන්ඩ්ස් අපි ප්‍රොජෙක්ට්ස් ගත්තා අපිට තාම හම්බුන්නේ නැහැ. ඔය වගේ ගොඩක් දේවල් යනවා ඉෂුස්. So ඔයා ප්‍රයිම් ලෑන්ඩ්ස් ෂෙයා එකක් ගන්නව නම් මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙන්න. මේ ගැන තවත් තොරතුරු මම මගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලන්නත් පුළුවන්.